ටෙක්නිකල් තාසාල වදත් ආදරෙන් ආදරය පිළිගන්නවා මගේ ශාමිත ටෙක් ප්‍රෝ YouTube channel එක ගෙන අලුත් Photoshop tutorial එකකට. ඉතින් අද මම ඔයාලට මේ tutorial එකකින් අරන් එන්නේ ඔයාලා Photoshop පාවිච්චි කරනවා නම් මෙන්න මේ වගේ text එකක් මෙන්න මේ වගේ 3D text එකක් බවට change කරගන්න විදිය. ඉතින් අපි දාන වීඩියෝ දාන කලින් මතක් කරනවා ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම බලලා තියෙන subscribe button එක click කරලා එලා තියෙන notification bell එක ගැන all දාලා click කරන්න. ඉතින් අපි වැඩි එක කතා කරන්න ත්‍රික්මන්ට යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම ඔයාලා free pic කියලා මේ search bar එකේ search කරන browser එකක් open කරගෙන ඊට පස්සේ එන පළවෙනි link එක click කරගන්න. ඉතින් ඔයාලට ආවට පස්සේ මේ විදිහට interface එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක ඔයාලා ඉස්සෙල්ලා මේක Google එකකින් ගිහලා ඔයාලා මේක login වෙන්න ඕනේ. ඉතින් මම මේක මගේ account එකෙන් login වෙනවා. ඔයාලා Google හරි Apple හරි ඒ ඕන එකක් කමන්න ඔයාලට login වෙන්න පුළුවන් ඕන මේකේ. ඉතින් මේ වගේ එක එක වෙනවා. ඉතින් ඔයාලා ඒක close කරගන්න. ඊට පස්සේ උඩ තියෙන search bar එකේ ඔයාලා click කරලා search කරගන්න ඕනේ 3D text කියලා. ඔයාලට ඕන නම් ඔයාලා glow text එකක් ගන්න glow text ඒ වගේ ඔයාලට ඒකේ type කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම 3D text search කරලා පස්සේ ඔයාලා බලන්න පුළුවන්. ලස්සන ටෙක්ස්ට් ගොඩාක් අපිට බලා ගන්න පුළුවන් මේ පල්ලෙහා යදී තියෙනවා. ඉතින් මේක සමහර ඒවා ප්‍රීමියම්. ඉතින් ඔයාලගේ ප්‍රෝ version එක ගන්න ප්‍රෝ version එක ගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ වගේ ටෙක්ස්ට් එකක් ක්ලික් කරගන්නවා. ක්ලික් කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් quality එක හොඳට තියෙනවා. quality එක ෆොටෝ එකේ. ඔයාලට ඕන නම් මේම download කරගන්න පුළුවන්. මට කියන්න ඔයාලා ඔහොම download කරන්න යන්න එපා. මේක මම දැන් close කරගන්නම්කෝ. ඔයාලා දැන් Photoshop එකකින් edit කරන්න යන්න. එතකොට ඔයාලා ඒක ඕක download කරන්න එපා. ඔයාලා ඉතින් මේක download කරන්න කලින් ඔයාලා download කරන ඒකේ PNG ද JPG ද ඒව select කරගන්න ඕනේ. දැන් මම ඔයාලට select කරලා පෙන්නන එක change කරන්නේ කොහොමද කියලා. ඉතින් දැන් මම click කරන්නේ අන්න එකට ගිහිල්ලා ඔයාලා මේක PSD කියන එක තමයි select කරන්න ඕනේ. ඒක Photoshop. ඉතින් ඕකෙන් තමයි ඔයාලා පල්ලා තියෙන text බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ 2026 කියන එක download කරනවා. ඔයාලට පෙන්නන ඇති. දකුණු පැත්තේ උඩ කොනේ තියෙන download කියන button එකෙන් click කරලා ඔයාලට download කරගන්න පුළුවන්. ඉතින් ටිකක් වෙලා ගියාට පස්සේ ඔයාලගේ ඒ photo එක download වෙනවා. ඉතින් download වුණාට පස්සේ මේක close කරගන්න ඕනේ. ඉතින් මේක මම මේ විදිහට close කරගත්තට පස්සේ ඔයාලා යන්න ඕනේ ඔයාලගේ file tab එකට. file tab එකට ගිහිල්ලා downloads වල යන්න ඕනේ. downloads වලට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් අපි ඒක download කරපු file එක තියෙන්නේ normally. ඉතින් ඔයාලා මේකේ extract files දෙන්න ඕනේ. extract here නේ extract files. දුන්නාට පස්සේ ඔයාලා බලන්න මේක extract වෙනවා. ඊට ඒක double click කරන්න ඕනේ. ඉතින් ඔයාලා බලන්න ඒව දෙකක් තියෙනවා. ඒ දෙකෙන් ඔයාලා පල්ලෙහා තියෙන එක තමයි click කරනවා. හරිද? උඩ ඒක නෙවෙයි. ඉතින් ඒ විදිහට click කරගන්න ඕනේ. ඉතින් දැන් මම මේ විදිහට Photoshop එක open කරලා open කරගන්නවා. ඊට පස්සේ ඉතින් ඔයාලා මේක යන්න ඕනේ ඔය වම් පැත්තේ කොනේ තියෙන යට එක ඒක new file එකට යටින් තියෙන open එක තමයි යන්න ඕනේ. new file කියන එකට යන්න එපා. ඔයාලා open කියන එකට ගිහිල්ලා ඔයාලට file එක open වෙනවා. ඉතින් ඔයාලා ඕකෙන් open කරගන්න ඕනේ. ඔය දැන් මම කිව්වේ file එක. ඔයාලා උඩ එක select කරන්න එපා. ඔය පල්ලා තියෙන එක තමයි select කරන්න ඕනේ. ඉතින් ඒක select කරලා පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඒක load වෙලා ඒ file එක අපේ Photoshop එකට add වෙනවා. ඔයාලට පේනවා ඇති ඒ file එක අපිට එක එක layers ගන්න අපිට
ෆයිල් එක ඇඩ් වුණා. ඉතින් මම මේක ෆුල් ස්ක්‍රීන් දාගන්නම්. ඉතින් දැන් ඔයාලා Z ඔහොම එනවා නම් චූටියට ඔයාලා ඒ කීබෝඩ් එකේ Z එක ප්‍රෙස් කරලා zoom කරන්න නැත්නම් ඔය තියෙන්නේ ඔය ටූල් බාර් එකේ යටම ඒ zoom එක දීලා ඔයාලට zoom කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේකේ කරන්න ඔය දැන් රතු පාට එකක් වෙලා තියෙන්නේ පළවෙනි ලේයර් එක. ඒක පික්චර් එක උඩ ඩබල් ක්ලික් කරන්න ඕනේ. ඔය රතු පාට එකට එහා පැත්තේ තියෙනනේ සුදු පාට එක. ඒක ඩබල් ක්ලික් කරලා පස්සේ ඒ ෆයිල් එක මෙතන රීඩ් වෙලා ඒක ලෝඩ් වෙලා එනම ෆයිල් එකක් විදිහට අපිට ඒක ඕපන් වෙනවා. ඉතින් ඔයාලා මේක ලෝඩ් වෙනකන් ඉන්න ඕනේ. ඉතින් මේ විදිහට අර 2026 කියන එක වෙනම ෆයිල් එකක් විදිහට අපිට ඕපන් වෙනවා. ඉතින් ඒ විදිහට ඕපන් වුණාට පස්සේ ඔයාලා මේ ටෙක්ස්ට් ටූල් එකට ගිහිල්ලා මේක උඩ ක්ලික් කරන්න ඕනේ. නැත්නම් ඔයාලා normal move tool එකේ ඉඳන් මේක ඩබල් ක්ලික් කරන්න ඕනේ. දැන් මම ටෙක්ස්ට් ටූල් එකට ගිහිල්ලා ක්ලික් කරාම ඔයාලා බලන්න පුළුවන් මේ විදිහට එකක් එනවා. ඒක ඔයාලා ක්ලික් කරන්න ඕනේ රීප්ලේස් කියන එක. ඊට රීප්ලේස් කරලා පස්සේ ඔයාලා බලන්න පුළුවන් අපිට මේක එඩිට් කරන්න වෙනවා. ඉතින් ඔයාලට ඕන නම මෙතනින් දෙන්න පුළුවන්. ඉතින් මම මගේ channel එකේ නම දෙන්න ශාමින්ද කියලා. ඔයාලට මේ විදිහට size එක ලොකුයි නම් ඔයාලා ඒක මේ ටික ඔක්කොම select කරලා උඩ තියෙන ඔය size එක වෙනස් කරගන්න පුළුවන්. නැත්තම් ඔය ටික enter කරන්න නැතුව ඔය layer එක දිනන ඒ layer එකට මම එක click එකක් දෙන්න. ඊට පස්සේ move tool එකට ගිහිල්ලා මම දැන් කරාගේ control එකත් එක්ක T දෙන්න. control එකත් එක්ක T click කරලා අපිට text එක හරි ඕන picture එකක් හරි resize කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට control එකත් එක්ක T දීලා ඒ photo එක resize කරගන්න. ඒ විදිහට resize කරගත්තට පස්සේ ඔයාලා ගානට මැදටම එන්න ඕනේ. හරිද? ඔයාලට ඕන නම් දැන් මම මෙතන Tech Pro කියලා යටින් ගහන්න type කරන්න යන්නේ නැහැ. ඔයාලට ඕන නමම මේ type කරන්න පුළුවන්. මම ඉතින් එහෙම වුණා මගේ නම විතරයි ශාමින්ද කියලා type කරනවා. ඊට පස්සේ ඉතින් ඔයාලා මෙතන තියෙන right ලකුණ තිබ්බේ මම දැන් click කරේ. අන්න ඒක click කරලා ඔයාලා control එකත් එක්ක S ඔබන්න ඕනේ. නැත්තම් ඔයාලා මේ ඔය එකේ දැන් control එකත් එක්ක S ඔබන්න ඕනේ. නැත්තම් ඔය අර layer එකේ තියෙන layer එක right click කරලා convert to smart object දෙන්න ඕනේ. ඉතින් මම control එකත් එක්ක S දුන්නා. ඊට පස්සේ ඔයාලා මේ tab එක close කරගන්න ඕනේ. ඔයාලට මෙතනින් කලර් එක නම් අදාළ වෙන්නේ නැහැ. ඉතින් දැන් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒක සේවිං වෙනකන් ඉන්න ඕනේ. උඩ අපිට වැටෙනවා සේවිං වෙනවද? ඊට පස්සේ මේ ටැබ් එක ක්ලෝස් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සනට ඒක 3D විදිහට ග්ලෝ වෙන විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ උඩ තියෙන එක අයින් කරන්න ඕන නම් ඒක උඩ එක ක්ලික් එකක් දෙන්න. ඊට පස්සේ ඒ layer එක ඕපන් වෙනවා. ඊට පස්සේ ඔයාලා keyboard එකේ delete දීලා ඒක delete කරගන්න ඕනේ. නැත්නම් ඒක right click කරලා delete layer දෙන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා ඉතින් ඒක delete වුණා. ඉතින් ඔයාලට මේ background එකත් ඕනේ නැත්නම් කරන්න තියෙන ඔය යට background කියන එකයි නේ ඔය යට background කියන එක තියෙනනේ. එන්නේ යට background කියන එක ඔයාලා ඒ layer එක delete කරගන්න ඕනේ. ඔයාලා ඉතින් control එකත් එක්ක ඒ ඔක්කොම ටික select කරගන්න ඕනේ. ඉතින් control එක press කරගෙන හරි press කරගෙන ඒ විදිහට select කරලා delete layer දෙන්න ඕනේ. එතකොට ඔයාලා බලන්න background එක remove වුණා. ඊට පස්සේ ඉතින් ඔයාලා කරන්න තියෙන ඔය double මම ඉස්සෙල්ලා double click කරේ අන්න ඒ layer එක delete කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ඔය control එකත් එක්ක ඔය layer දෙකම select කරන්න ඕනේ. එකක් select කරලා වැඩක් නැහැ. ඔය දෙකම select කරගන්න ඕනේ. නැත්නම් එකක් select කරොත් යන්නේ ඒ layer group එකට අදාළ එක විතරයි. ඉතින් ඔය control එකත් එක්ක ඔය layer දෙකම select කරගෙන මෙන්න මේක move tool එකට ගිහලා ඔයාලා මේක ඕන විදිහට move කරගන්න ඕනේ. නැත්නම් control එකත් එක්ක T දීලා ඕන විදිහට resize කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලා ඔය උඩ තියෙන ෆයිල් එකට ගිහලා save copy එක දෙන්න ඕනේ. ඔයාලා latest version එක ගන්න old එක ගන්න save කියන එක දෙන්න ඕනේ. මම නම් වීඩියෝ එක හොඳයි නම් පළලා තියෙන like බටන් press කරන්න. ඒ වගේම තමයි මේ වගේ වීඩියෝස් ඕන නම් පළලා comment section එකේ ඕන වීඩියෝස් දාන්න. එහෙනම් ඉතින් අපි මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.
ඔයාලට ජය වේවා.